අයබෝන් හැමෝටම හිතන්න අපි මේ හුස්ම ගන්න හැම මොහොතකම ඒකට ඕන කරන ඔක්සිජන් හැදෙන්නේ කොහොමද? අන්න ඒ පුදුම ක්‍රියාවලිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. O level විද්‍යාවට අනිවාර්යයෙන්ම එන අපේ මුළු පෘථුවියම පණ ගන්නවන රහසක් ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. අපි මේක හරියටම තේරුම් ගත්තොත් විභාගයට ලකුණු විතරක් නෙවෙයි අපි ජීවත් වෙන ලෝකය ගැන තියෙන අවබෝධයත් ගොඩක් වැඩි වෙනවා. තින් අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහලා තියෙන දෙයක් තමයි ශාක Tamanට ඕන කැම තනියම හදාගන්නවා කියන එක. ඒත් ඇත්තටම කවදා හරි නිකමට හිතුවද ඒක වෙන්නේ කොහොමද කියලා? අනේ සරල ඒත් හරිම ගැඹුරු ප්‍රශ්නෙන් තමයි අපි අද අපේ ගමන පටන් ගන්නෙ. හොඳයි. එහෙනම් අපි දැන් මේ ශාක ලෝකයේ තියෙන රහස් සූත්‍රය මොකක්ද කියලා හොයලා බලමු. මේක හරියට ශාකයක කුස්සිය ඇතුලේ වෙන ඉවුම් පිහුම් වගේ දෙයක්. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ශාක වගේ ජීවීන් ඉරෙන් එන ආලෝක ශක්තිය අරගෙන වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පාවිච්චි කරලා Tamanට අවශ්‍ය ශක්තිය, ඒ කියන්නේ ග්ලූකෝස් කියන සීනි වර්ගය හදාගන්න පුදුම ක්‍රියාවලියට. හරි. එහෙනම් මේ මුළු ක්‍රියාවලියම අපි හරිම සරල වචන ටිකකින් කිව්වොත් මෙහෙමයි. කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක එකතු වෙලා ග්ලූකෝස් සහ ඔක්සිජන් හදනවා. හැබැයි මතක තියාගන්න මේක නිකන්ම වෙන්නේ නැහැ. හරියට ලිපේ ගින්දර වගේ මේ ප්‍රතික්‍රියාව පන ගන්නවන්න ආලෝක ශක්තිය ඕනේ. ඒ වගේම ඒ ශක්තිය අල්ලගන්න හරිත ප්‍රද කියන විශේෂ දේත් නැතුවම බෑ. දැන් අපි බලන්න යන දේ තමයි මේ පාඩමෙන් විභාගයට එන වැදගත්ම දේ. මේ සමීකරණය නම් අනිවාර්යයෙන්ම හරියටම මතක තියාගන්නම ඕන. මෙන්න තියෙන්නේ මේ වැදගත්ම තුලිත රසායනික සමීකරණය. හොඳටම බලාගන්න. කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්. ඒ කියන්නේ 6CO2. ජල අණු 6ක් 6H2O එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතිඵලය මොකද්ද? එක ග්ලූකෝස් අණුවක් C6H12O6 සහ අපි හුස්ම ගන්න ඔක්සිජන් අණු 6ක් 6O2. මේක O level paper එක දකින්නකොට කිසිම වැරද්දක් නැතුව ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි. අපි දැන් බලමු මේ පුදුම යොම් පිහුම් ක්‍රියාවලියට ඕන කරන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හතර මොනවද කියලා. හරියට රස කෑමක් හදන්න වගේ තමයි. මේ හතරෙන් එකක් හරි අඩු වුණොත් ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය වෙන්නෙම නැහැ. පළවෙනි එක තමයි කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ CO2. මේක වායුගෝලයේ තියෙන වායුවක්. ශාකපත්‍රවල සාමාන්‍යයෙන් යටපැත්තේ තියෙන පූටිකා කියන පොඩි සිදුරු වලින් තමයි මේ වායුව ශාකය ඇතුළට උරාගන්නේ. දෙවැනි අමුද්‍රව්‍ය තමයි ජලය. H2O. ශාකයක් තමන්ගේ මුල් වලින් පසේ තියෙන වතුර උරා ගන්නවා. ඊට පස්සේ ශෛලම කියන පටකය හරහා හරියට වතුර බටයක් දිගේ වගේ ඒ ජලය පත්‍ර වෙනකම් උඩට ගෙනියනවා. තුන්වෙනියට මේ මුළු ක්‍රියාවලියම පණ ගන්වන බලය ඒ කියන්නේ ආලෝක ශක්තිය. මේක අපිට ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ ඉරෙන්. මේ ශක්තිය නැත්තම් රසායනික ප්‍රතික්‍රියාව පටන් ගන්නවත් බෑ. අවසාන සහ වැදගත්ම අමුද්‍රව්‍ය තමයි හරිතප්‍රද. මේ තමයි ශාකපත්‍රවලට ඒ ලස්සන කොළ පාට දෙන වර්ණකය. හරියට සූර්ය පැනලයක් වගේ මෙයාගේ ප්‍රධානම රාජකාරිය තමයි ඉරෙන් යන ආලෝක ශක්තිය උරාගෙන අල්ලගන්න එක. හොනයි දැන් අපි අමුද්‍රව්‍ය ගැන කතා කළානේ. එහෙනම් මේ ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ හැදෙන නිෂ්පාදන, ඒ කියන්නේ ප්‍රතිඵල මොනවද කියලා අපි බලමු. ප්‍රධානම නිෂ්පාදනය තමයි ග්ලූකෝස්. ඒ කියන්නේ ශාකයේ ආහාරය. ශාකයේ ඒ විලාවෙම වැඩ කරගන්න ශක්තිය ලබා ගන්න මේ ග්ලූකෝස් ටිකක් පාවිච්චි කරනවා. ඉතිරි ටික తాවකාලිකව පත්‍රවල පිෂ්ඨිය විදිහට ගබඩා කරනවා. ඊට පස්සේ ෆ්ලෝයම කියන අනිත් පටකය හරහා සුක්‍රෝස් විදිහට ශාකයේ අනිත් කොටස් වලට යවලා අල, මුල්, පළතුරු වගේ තැන්වල පිෂ්ඨිය විදිහට දිගු කාලයක් ගබඩා කරලා තියාගන්නවා. දෙවැනි නිෂ්පාදනය තමයි ඔක්සිජන්. මේක ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක්. ශාකයට ඒගෙන් ලොකු ප්‍රයෝජනයක් නැති වුණාට අපි වගේ සත්තුන්ට හුස්ම ගන්න මේ ඔක්සිජන් නැතුවම බෑ. මේ ඔක්සිජන් වායුවත් අර පූටිකාවලින්ම තමයි ආයෙත් වායුගෝලයට නිදහස් වෙන්නේ. දැන් අපි මේ කතා කරපු දේවල් ඇත්තටම වෙනවද කියලා විද්‍යාගාරයක් ඇතුලේ ඔප්පු කරන පරීක්ෂණ ටිකක් ගැන කතා කරමු. විභාගයට මේ කොටසත් හරිම වැදගත්. ප්‍රභා සංශ්ලේෂණය වුණා නම් පිෂ්ඨය හැදෙලවා කියලා අපි දන්නවනේ. ඉතින් ඒක වුණාද කියලා දැනගන්න අපි කරන්නේ පිෂ්ඨය සඳහා වන අයෝඩින් පරීක්ෂාව. මේ පියවර ටිකයි ඒවට හේතුවයි හොඳටම මතක තියාගන්න. මුලින්ම පත්‍රය උතුරන වතුරේ දානවා. ඒකේ සෛල මරලා එතනින් එහාට වෙන රසායනික ක්‍රියා නවත්තන්න. දෙවෙනුව ඇල්කොහොල් වල දාලා ජල තාපකයක් පාවිච්චි කරලා රත් කරනවා. කොළ පාට ඒ කියන්නේ හරිත ප්‍රද අයින් කරන්න. නැත්නම් අපිට පාට වෙනස් වෙන එක හරියට පේන්නේ නැහැ. තුන්වෙනුව පත්‍රය මෘදු කරගන්න ආයෙත් වතුරෙන් හොදනවා. අන්තිමටව තමයි අයෝඩින් ද්‍රාවණය එකතු කරන්නේ. මෙන්න බලන්න ප්‍රතිඵලය. පත්‍රයේ පෘෂ්ඨය නැත්තම් ඒක අයෝඩින් ද්‍රාවණයේ කහදුමුරු පාටින්ම තියෙනවා.
හැබැයි පෘෂ්ඨය තියෙනවා නම් පත්‍රය තද නිල් කළු පාටකට හැරෙනවා. අන්න ඒ වර්ණ විපර්යාසය තමයි අපේ සාක්ෂිය. අර අමුද්‍රව්‍ය කියන්නේ ආලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සහ හරිත ප්‍රද අත්‍යවශ්‍යයි තියෙන එක ඔප්පු කරන්නත් අපිට පුළුවන්. ආලෝකයේ ඕනද කියලා බලන්න පත්‍රයක කෑල්ල කළු කඩදාසියකින් වහනවා. එතකොට ආලෝකයේ වැදුණු තැන විතරයි නිල් කළු වෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යද බලන්න CO2 උරා ගන්නා KOH එක පත්‍රයක් තියෙනවා. එතකොට පාලක පත්‍රය විතරයි නිල් කළු වෙන්නේ. හරිත ප්‍රද අවශ්‍යද බලන්න කොළ සහ සුදු කොටස් තියෙන විචිත්‍ර පත්‍රයක් ගන්නවා. එතකොට කොළ පාට කොටස් විතරයි නිල් කළු වෙන්නේ. හරි. දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් අපේ ලෝකෙට කොයිතරම් වැදගත්ද කියලාත් විභාගයට ලකුණු ගන්න උදව් වෙන ප්‍රධානම කරුණු මොනවද කියලාත් බලමු. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ නිකන් රසායනික ක්‍රියාවලියක් නෙවෙයි. මේක තමයි පෘථුවියේ තියෙන වැදගත්ම ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය. මොකද මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ගේම වාගේ ආහාර සහ ශක්ති ප්‍රභවය මේකයි. අපි හුස්ම ගන්න ඔක්සිජන් නිදහස් කරන්නේ මේ ක්‍රියාවලියෙන්. වායුගෝලයේ O2 සහ CO2 සමතුලිතතාවය පවත්වා ගන්නෙත් කාබන් චක්‍රයේ පදනම වෙන්නෙත් මේකම තමයි. විභාගයට යද්දී මේ කරුණු 4 නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. 1. තුලිත රසායනික සමීකරණේ කටපාඩම් කරන්න. 2. පෘෂ්ඨ පරීක්ෂාවේ හැම පියවරක්ම සහ ඒ පියවර කරන්නේයි කියන හේතුව හරියටම දැනගෙන ඉන්න. 3. පරීක්ෂණවලදී පාලකයක් යොදාගන්නේයි කියන එක තේරුම් ගන්න. 4. මේ පාඩම ජීවිපටක පාඩමත් එක්ක සම්බන්ධ කරන්න. ශෛලම, ෆ්ලෝයම සහ පූටිකාවල කාර්යයන් හොඳට මතක් කරගන්න. අවසාන වශයෙන් මොහොතක් නතර වෙලා මේ ගැන හිතන්න. මේ මුළු පෘථුවියේම ජීවත් වෙන බිලියන ගණනක් ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ශාක පත්‍රයක් ඇතුලේ නිහඬවම සිදුවෙන මේ පුංචි සරල ක්‍රියාවලිය මතයි. ඒක කොයිතරම් පුදුම සහගත දෙයක්ද නේද?